කතා කිරීම විතරක් sannivedanaye හැටියට ගන්න බෑ. අසා සිටීමත් සිහියෙන් අවබෝධයෙන් ඇහුම්කන් දීමත් sannivedana හැකියාවක්. ඇහුම්කන් දීම ඵලදායී sannivedanයට විවිධාකාරයෙන් බලපානවා. මේ ගැන ටිකක් පුළුල්ව අද කතා කරමු. මම සිතාරා කළුආරච්චි. ඇසීම කියන්නේ එකක්. අසා සිටීම කියන්නේ වෙනත් එකක්. පිළිගන්නවද? කල්පනා කරලා බලන්න. මං කියන දේ ඔබට ඇහෙනවා වෙන්න පුළුවන්. පස්සේ වෙලාවක මම ඔබගෙන් ඇහුවොත් ඔබ කියාවේ ඔව් මට ඇහුණා වගේ මතකයි මොනවා හරි කිව්වා වගේ දෙයක්. හැබැයි ඔබ මට ඇහුම්කන් දුන්නා නම් ඔබ කියාවේ ඔව් මං ඇහුවා යමක් අවධානයෙන් අහගෙන ඉන්න එක ගැන තමයි කිව්වේ කියලා. මට වඩාත් වැදගත් වෙන්නේ ওই දෙවෙනි කාණ්ඩයේ ඉන්න පිරිස. ස්තුතියි පිරිසට. කනේ රාජකාරිය තමයි ඇසීම. ගොඩක් වෙලාවට අපට ඇහෙනවා බොහෝ දේවල්. වාහන ශබ්ද, ෆෝන් හඬ, කතා කරන හඬ, සත්තු කෑ ගහන එක වගේ ගොඩාක් දේවල්. ඒවා ඉතින් නිකම්ම ඇහෙනවා. නමුත් අසා සිටීම කරන්නේ සාවධානයෙන් ඌමනාවෙන්. එය අවබෝධ කර ගැනීම වෙනුවෙන්. ඔය කලින් කිව්ව ඇසෙන දේවල් උනත් අවධානයෙන් අහගෙන ඉන්න පුළුවන් ඔබට. නිකමට හිතන්න සමහර බිරින්දෑවරුන්ගේ කතා ස්වාමි පුරුෂයන්ට ඇහෙනවා විතරයි. ආපස්සට මං කිව්වද ඇහුණද කියලා ඇහුවොත් එයාට උත්තර නැහැ. නැත්නම් හිතට එන මොකක් හරි යලවිජ්ජාවට කියනවා. එහෙමනේ. ඉතින් රණ්ඩු. ඒක පැත්තකින් තියමු. සමහර දරුවොත් ඉන්නවා එහෙම. ඊටාම ආසන්න ඉන්නවා. මොනවා හරි දෙයක් දෙතුන් පාර කිව්වත් ඇහෙන්නේ. මටත් එහෙම වෙලා තියෙනවා. ඉතින් කේන්තිත් එනවා. සමහර වෙලාවට කන හෙන්නේ නැද්ද කියලාත් අහනවා. එහෙම නෙවෙයි. ඒක තමයි. ඒකට හේතුව එයාලා ඇහුම්කන් දෙනව නෙවෙයි නිකම්ම හඩක් හැටියට එයාලට ඇහිලා විතරයි. ඒ සමහර කාර්යාල කාර්ය සහායක මහත්වරුත් ඉන්නවා. එහෙම ඇහෙන්නේ නැති. ඒක ඇත්තම නරක පොරොද්දක්. එකක් ඔබ අසීයෙන් පියවි ලෝකේ නෙවෙයි ඉන්නේ. අනික ඔබ අනිකාට ගෞරව නොකිරීම. මේ දේවලුත් අර්ථ නිරූපණය වෙනවා මේ හැසිරීමෙන්. ඒක එහෙම වුණත් ඇහෙන ඕනම දෙයක් අපි අවධානයෙන් අහන්නේ නැහැනේ. සමහර අනවශ්‍ය කතා වුණොත් ඇහෙනවා මිසක් අපි අහගෙන ඉන්නේ නැහැ. එහෙමනේ. කොහොම වුණත් ඔබට වැදගත් අවශ්‍ය දෙයක් නම් ඔබ අනිවාර්යෙන් ඇහුම්කන් දෙන්න. ඔබ ශිෂ්‍යෙක් විද්‍යාර්ථයෙක් නම් ඔබේ පන්තියේදී ගුරුවරයාට ආචාර්යවරයාට ඇහුම්කන් දෙන්න ඕනේ. එතකොටයි උගත් දේ මතක හිටින්නේ. එතකොටයි ඔබ යමක් ඉගෙන ගන්න. ඔබේ ආයතන ප්‍රධානියාට, ඔබේ අංශ ප්‍රධානියාට සරලවම ඔබේ බොස්ට ඔබ ඇහුම්කන් දෙන්න ඕනේ. එතකොටයි ඔබ රාජකාරිය නිවැරදිව කරන්නේ. එතකොටයි ඔබ ප්‍රධානීන්ගේ ගෞරවයට පත් වෙන්නේ. ඒ වගේම ඔබ ආයතන ප්‍රධානියෙක්, නායකයෙක් හැටියට කණ්ඩායමක විශේෂ කෙනෙක් වුණාම ඔබේ පිරිසට ඇහුම්කන් දෙන්නත් පුරුදු වෙන්න. ඒවා නිකම්ම හැනේව කරගන්න එපා. ඔවුන්ට ඇහුම්කන් දෙන්න. සමහර ඔබට නොපෙනෙන, ඔබ නොදකින කෝණයකින් අදහස් යෝජනා ලැබෙවි. ඒකත් හරි වටිනවා. ප්‍රේක්ෂකයෝ කතිකයාට ඇහුම්කන් දීම වගේම කතිකයා ප්‍රේක්ෂකයන්ට ඇහුම්කන් දීමත් sannivedanaye ඵලදායී වෙන ක්‍රමයක්. කොහොමද නිවැරදිව ඇහුම්කන් දෙන්නේ? මේ තමයි අත්‍යවශ්‍යයෙන්ම ඇහුම්කන් දිය යුතුම කොටස. ඔබ ශිෂ්‍යයෙක් නම් යමක් ඉගෙන ගන්නනේ හදන්නේ. ඒ වෙනුවෙන් ඇහුම්කන් දෙන්නේ. අන්න ඒකට කැමැත්ත ඇති කරගන්න. අකමැති විෂයක් වුණත් කැමැත්තෙන් අහන්න. එතකොට කීප දවසකින් નિરાයාසයෙන්ම කැමැත්තක් ඔබට ඇති වෙයි. ඔබේ ප්‍රධානියාගේ හෝ බොස්ගේ රැස්වීමක් නම් පොඩි කැමැත්තක් ඇති කරගන්න එයාගේ කතාව අහන්න. සමහරු බොස්ලාගේ දෛනික රැස්වීම් වලට ඉන්න ආස නැහැනේ. වැඩපාඩු වෙනවා කියලා. හැබැයි සමහර බොස්ලාගේ තියෙනවා දෛනික රැස්වීම් රබර් වගේ. ඒව මේකට අදාළ නැහැ. ඔබ ප්‍රධානියෙක් නම් ඔබේ සේවකයන්ගේ කතාව අහන්න යම් කැමැත්තක් ඇති කරගන්න. අකමැත්තෙන් අහන්න කිව්වොත් ඒක නීරසයි. ඇහෙනවා විතරයි අහන්නේ නැහැ. මුලින්ම මනස සූදානම් කර ගැනීමයි වැදගත්. ඊළඟට අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරන්න කියන දේ ගැන. ශිෂ්‍යයන්ට පුළුවන් අමතක වෙයි කියලා හිතන දෙයක් පොතක ලියා ගන්න. ඒව යලි බලන්න පුළුවන් නිසා. ඇහුම්කන් දෙන දේ ගැන යලි හිතෙන් මෙනෙහි කරන්න. ඒ කරුණු සංසන්දනය කරන්න උත්සාහ කරන්න. මගහැරෙන ඒවා හිතෙන් මතක් කරලා ලියා ගන්න. යම්කට ඇහුම්කන් දෙනකොට බාහිර දේවල් වලට අවධානය යොමු කරන්න එපා. කතිකයාගේ රූපයට, ඇඳුමට, හිනාවට, භෞතික දෙයකට අවධානය යොමු කරන්න එපා. ඒ වගේම ඔබේ මානසික ඒකාග්‍රතාවය අවුල් වෙනවා. කතාව අවසන් වෙනකන් අඛණ්ඩව මානසික ඒකාග්‍රතාවය පවත්ව ගන්න. සම්පූර්ණ කතාව අවසානයේ වුණත් සියලු කරුණු විනාඩි කිහිපයක කාලය අරන් සංක්ෂිප්ත කරගත්තොත් වැඩේ තවත් ලේසියි. ඇහුම්කන් දීම නිකම්ම කරලා බෑ. සම්පූර්ණ අවධානය යොමු කරලා මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන කරන්න ඕන දෙයක්. සුදු කඩදාසියක කළු පාට අකුරින් ලිව්වා වගේ නිරවුල් මනසේ අදාළ පණිවිඩය මුද්‍රා කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් ඇහෙන්නෙක් නොවි අසන්නෙක් වෙන්න.
මේ ක්‍රමේ ශිෂ්‍යයන්ට ඉතාම ඵලදායි. මේ වගේ ඔබේ ජීවිතයට වටිනා දේවල් එකතු කරගන්න අපේ channel එක subscribe කරන්න. ජීවිතේ අලුත් කරගන්න Community Craft by Siddharth.